Range Rover Sport E400E 2018 මොඩල් එකක් තමයි අද අපි මේ ගෙනත් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ බොහෝ ප්‍රමාණයක් මිනිස්සුන්ගේ හීනයක් තමයි Range Rover එකක් පදින එක. ඔන්න අපි අද ගෙනත් තියෙනවා vehicle එක. අපි පොඩ්ඩක් කතා කරලා බලමු මොකද වාහනේ කියලා. හරි. මෙච්චර ලොකු වාහනයක අපි පළවෙනිට කතා කරන්න ඕනේ එන්ජින් එක ගැන්නේ. මේකේ එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ 2 liter turbo charge plus electric motor. එතකොට මම මේක කලින් කිව්වා වගේ අර plug-in hybrid කියලා මම කිව්වේ. එතකොට ඔය ඔක්කොම එකතු වෙලා combine මේකේ power එක ඇවිල්ලා තිනවා horse power 400ක්. එතකොට මේකේ torque එක ඇවිල්ලා newton meters 640ක් විතර. ඇත්තටම මේ එන්ජින් එක මාර powerful. අපි පදිනකොට බලමු මේකේ වෙනස. මේකේ front appearance එක බලනකොට ඇත්තටම මාර ස්පෝටි ලුක් එකක් නේ මේ vehicle එකේ තියෙන්නේ. මේ තියෙන lights වලින් මේ තියෙන ලස්සන grill එකෙන් Range Rover කියලා මෙතන brand වෙලා තියෙන එකෙන් ඇත්තටම මාර ලුක් එකක් එන්නේ. ඒ විතරක් නේ ස්පෙෂලිම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ වාහනේ exterior එක white ඇවිල්ලා තියෙන්නේ, interior එක red ඇවිල්ලා තියෙන්නේ. red කියලා කියන්නේ සාමාන්‍ය ස්පෝටි කලර් එකක් නේ. මේකේ මාරම ලස්සන combination එකක් ඇවිල්ලා තිනවා. අපි එහෙම යම් පොඩ්ඩක් side එකට. මේකේ මේ ඇවිල්ලා තියෙන 21 inch alloy wheels වලින් මාර ලුක් එකක් මේ වාහනේට ඇවිල්ලා තියෙනවා. side profile එක අතින් ගත්තම fabulous. මේකේ මේ rear end එකේ ඇවිල්ලා තියෙන මේ dual exhaust tips වලින් මාරම ලුක් එකක් මේ vehicle එකට ඇවිල්ලා තිනවා. ඒත් එක්කම අර ඉස්සරහින් ඉඳන්ම maintain වෙන මේ two tone colour එක. ඒ කියන්නේ roof එක සම්පූර්ණයෙන් black නෙන්නේ. ඒකත් එක්ක මාරම ලුක් එකක් ඇවිල්ලා තිනවා. ඒත් එක්ක මේ ලස්සන හැමදාම වගේ තියෙන මේ Range Rover branding එක ඇත්තටම සුපිරි. මේ ඉලෙක්ට්‍රික් ටේල් ගේට් එකත් එක්ක ඇවිල්ලා තිනවා ඇත්තටම හොඳ ලොකු බූට් ස්පේස් එකක්. සාමාන්‍ය ලීටර් 700ක විතර කැපැසිටි එකක් මෙතන තියෙනවා. හරි. ඔන්න අපි ආව Range Rover එක ඇතුළට. මං කලින් කිව්වා වගේ මේකේ මේ රෙඩ් ඉන්ටීරියර් එක මේ වාහනේට මාර ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ගත්තම ඇතුළට නැග්ගම පළවෙනිටම කියන්න ඕනේ ෆීචර්ස් ටික කියන්න එපා. මේකේ තියෙන මේ ඩිජිටල් ක්ලස්ටර් එක, ඊට පස්සේ මෙතනින් ගත්තම ඩිස්ප්ලේ එක, ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. ඊට පස්සේ මෙතනින් පල්ලෙහා තියෙනවා vehicle එකේ seats ද, air condition ද, ඊට පස්සේ මේ තියෙන modes ටික මාරු කරන්න ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන මේ ඩිස්ප්ලේ එකේ. ඇත්තට මේක මාර යුනික් මේ වාහනේට. ඒත් එක්කම මෙහාට ආපුවම අපි ස්ටියරින් වීල් එක ගැන කතා කරමු. මේක ඇවිල්ලා තියෙන metal pedal shifters ඇවිල්ලා තියෙන ඇත්තටම ස්ටියරින් වීල් එකේ තියෙන feel එක ඇත්තටම superb. ඒ කියන්නේ මේකේ තියෙන මේ driving position එක ඉඳගත්තම මේ driver කෙනෙක් දැන් ආවනේ වාහනයක් පදිනකොට අපි ඉඳගත්තම අපිට තියෙන driving position එක ඇත්තටම වැදගත් වෙනවනේ. ඒකත් එක්ක මාරයි මේ driving position එක කියන්න ඕන එක. ඇත්තටම කිව්වොත් මේ මම අහලා තියෙන කතාවක් තමයි Range Rovers වල තමයි හොඳම driving position එක තියෙන්නේ කියන එක. ඇත්තටම superb ඇතුලේ. ඔව් එතකොට මේ features එක ගත්තම මේ වාහනේ ඇත්තටම මාර unique. ඒත් එකම ගත්තම මේකේ sound system එක ගැන කතා නොකර බෑ. Meridian කියන sound system එක තමයි මේ vehicle එකේ තියෙන්නේ. ඇත්තටම ඉතින් full option වාහනයක් මේක. ආයේ වෙනම options add වෙන්න දෙයක් නැහැ. moon roof ද, sun roof ද, sound system ද හැමදේම මේකේ තියෙනවා. හරි. අපි දැන් වාහනේ ගැන කතා කරානේ. ඇත්තටම ඉතින් අද මම ලොකුවට කතා කරේ නැහැ දෙයක්. මොකද මේක Range Rover එකක්නේ. ඒක නිසා අපි යන් ඕනම් පොඩ්ඩක් drive එකක්. මේ වාහනේ ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. අදම කතා කරන්න ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට මේ වාහනේ බලන්න පුළුවන්. කොළඹ ෂෝරූම් එකේ තියෙන්නේ. අදම එන්න බලන්න කැමති නම් අරන් යන්න.